අපි යමු ප්‍රශ්නෙට. අපිට ප්‍රශ්නේ තියෙනවා පුතේ මෙන්න මෙහෙම. හරියට ගත්තොත් මෙන්න මෙහෙම තියෙන ප්‍රශ්නේ දීලා තියෙනවා. ශාකවල ආරම්භක ද්‍රව්‍ය ලෙස ජලය, CO2 මූලද්‍රව්‍ය හා හිරු එළිය ආදී උපයෝගී කරගනිමින් සංයෝග නිෂ්පාදනය ස්වභාව නිෂ්පාදනය ලෙස දැක්විය හැකිය කියලා තියෙනවා. මේ ස්වභාව නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා අර්ථ දැක්වීමක් අපිට මෙහෙම දීලා තියෙනවා. ඊට පස්සේ පුතේ ස්වාභාවික නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය දෙක සඳහන් කරන්න කියලා තමයි තියෙන්නේ. ස්වාභාවික නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය දෙක. මූලද්‍රව්‍ය සංයෝග එහෙම නෙමෙයි. හරි. දැන් පුතේ මූලද්‍රව්‍යනේ අහලා තියෙන්නේ. හරිද? මූලද්‍රව්‍ය අහලා තියෙන්නේ. එතකොට දැන් මේ මූලද්‍රව්‍ය ගත්තොත් දැන් මේ ඇත්තරම මෙතන මම හිතන විදිහට කියන්නේ ඇත්තරම කිව්වොත් දැන් අවඩ සිලබස් එකේ උගන්වන්න තියෙන විදිහත් එක්ක මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. ස්වාභාවික නිෂ්පාදන සඳහා මූලද්‍රව්‍ය ගත්තොත් පුතේ අපිට ප්‍රධාන මූලද්‍රව්‍ය විදිහට කාබන් ගන්න පුළුවන්. හරිද? ඔය තමයි ජීවිතේලා අඩංගන ප්‍රධාන මූලද්‍රව්‍ය. හරිද? හරිද? එතකොට දැන් මෙතනත් කියලා තියෙනව නේද ප්‍රශ්නේ මොකද්ද කියලා තිබ්බේ CO2 සහ ජලය කියලා තියෙනවනේ. හරිද? එතකොට පුතේ දැන් මේ කාබන් වලට අමතරව තව අපිට තියෙන මූලද්‍රව්‍ය තමයි හයිඩ්‍රජන්, ඊට පස්සේ ඔක්සිජන්, ඊට පස්සේ නයිට්‍රජන්, ඊට පස්සේ ෆොස්ෆරස්, සල්ෆර්. හරිද? ඔය ප්‍රධාන ටික අපිට තියෙනවා. එතකොට දැන් මෙතනදී අනිවාර්යයෙන්ම ඔය ටික හැදෙන්න නම් කාබන් සහ හයිඩ්‍රජන් කියන දෙන්න ප්‍රධාන වශයෙන් ඉන්නවා සහ ඔක්සිජන්. ඒ ජීවි දේහ තුල පුතේ මෙයාලා අනිවාර්යයෙන්ම ඉන්න බෑ. හරිද? මෙයාලා අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. එතකොට සාමාන්‍ය මූලද්‍රව්‍ය දෙකක් නෙමෙයි ජීවි දේහ තුල තුනක් තියෙනවා ප්‍රධාන මූලද්‍රව්‍ය තුනක් තියෙනවා. ඒ තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන එක අපි දන්නවා ජෛව අණු වල ප්‍රධාන තැන මේකක වන මූලද්‍රව්‍ය තුනත් මෙයාලම තමයි. ප්‍රධාන මූලද්‍රව්‍ය තුනත් මෙයාලම තමයි. හරිද? එතකොට පුතේ COH කියන තුනම අපිට ගන්න පුළුවන් මූලද්‍රව්‍ය විදිහට. CHO කියන තුනම අපිට ගන්න පුළුවන් මූලද්‍රව්‍ය විදිහට. හරිද? එතකොට පුතේ ඊළඟ ප්‍රශ්න මොකක්ද අහලා තියෙන්නේ? ඊළඟ ප්‍රශ්න මොකක්ද අහලා තියෙන්නේ? හරි. ඊළඟ ප්‍රශ්න පුතේ එතකොට අහලා තියෙනවා ස්වාභාවික නිෂ්පාදන ප්‍රාථමික පරිවෘත්තජ හා ද්විතීයික පරිජල වර්ග දෙකකි ප්‍රාථමික හා ද්විතීයික පරිවෘත්තජ වල වෙනස්කම් තුනක් සඳහන් කරන්න කියලා තියෙනවා. හරි වෙනස්කම් තුනක් සඳහන් කරන්න කියලා තමයි තියෙන්නේ. හරි පුතේ. එතකොට අපිට ප්‍රාථමික පරිවෘත්තජ ද්විතීයික පරිවෘත්තජ මෙන්න මේ විදිහට ස්වාභාවික නිෂ්පාදන ප්‍රධාන ආකාර දෙකකට බෙදා ගන්න පුළුවන්. හරිද? දැන් බලන්නකො මේ තමයි ඔයාලට තියෙන ප්‍රාථමික පරිවෘත්තජ ටිකයි ද්විතීයික පරිවෘත්තජ ටිකයි. එතකොට පුතේ ප්‍රාථමික පරිවෘත්තජ ගත්තොත් ජීවීන්ගේ වර්ධනයට පැවැත්මට විකසනයට ඍජුවම බලපාන ඒවා තමයි ප්‍රාථමික පරිවෘත්තජ කියලා කියන්නේ පුතේ. දැන් උදාහරණයක් විදිහට මෙතන තියෙන්නේ මේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, විටමින්, එතනෝල්, කාබනික අම්ල. මෙන්න මේ කියන ටික. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, විටමින්, එතනෝල, කාබනික අම්ල. බලන්න එතනෝලුත් තියෙනවා. දැන් ඉතින් එතනෝල් මේ ප්‍රාථමික පරිවෘත්තජ අපේ ජීවි දේහයට අත්‍යවශ්‍යයි. එහෙමයි කියලා පිටින් එතනෝල් ගන්න පුතේ අවශ්‍යතාවයක් නැහැ. මොකද පුතේ මේ එතනෝල් කියන කෙනාව අපි ගන්න ආහාර වලින් අපිට හම්බ වෙනවා. හරිද? එතනෝල් කියන කෙනාව අපි ගන්න ආහාර වලින් අපිට හම්බ වෙනවා. ඒක නිසා අපිට ඒක අර පිටින් ගැනීමේ එහෙම විශේෂ අවශ්‍යතාවයක් නැහැ. හරිද? පිටින් ගන්න එහෙම විශේෂ අවශ්‍යතාවයක් නැහැ. එතකොට පුතේ ද්විතීයික පරිවෘත්තජ කියලා කියන්නේ එහෙම ජීවීන්ගේ වර්ධනයට පැවැත්මට විකසනයට ඍජුවම බලපාන්නේ නැති ඒවා. බල නොපාන ඒවා. බලපාන්නේ නැති ඒවා. හරිද? බලපාන්නේ නැති ඒවා. දැන් පුතේ මෙන්න මේවට මේ මෙන්න මේකේ තියෙන ටික හැමතැන ලියන්න පුළුවන් වෙනස්කම් තුනක් ලියන්න බෑ පුතේ. දැන් මේ බලන්න උනා. පළවෙනි එක ලියන්න පුළුවන් මේක ජීවීන්ගේ වර්ධනයට පැවැත්මට විකසනයට ඍජුවම
පායි. මේක ඍජුවම බල නොපායි කියන විස්තරේ බල නොපායි. ඊට පස්සේ පුතේ මේකට ලියන්න පුළුවන් ජීවීන් තුල විශාල වශයෙන් නිපද වේ. ඊට පස්සේ ද්විතීක පරිවෘත්තජ පුතේ ජීවීන් තුල සුළු වශයෙන් තමයි නිපද වෙන්නේ. මේවා හරි චුට්ටයි ඕන කරන්නේ. හරිද? ඊළඟට පුතේ දැන් මේකේ මම දැන් මෙතන කරුණු දෙකයිනේ තියෙන්නේ. මේකේ මේ තියෙන කරුණු තුනම එහා පැත්තට ලියන්න පුළුවන් විරුද්ධ විදිහට. දැන් මෙයාගේ තුන්වෙනි කරුණ විදිහට තියෙනවා නිපද වෙන ජීවීන්ගේ පරිවෘත්තජ ක්‍රියා සඳහා ඍජු බලපෑමක් සිදු නොකරයි. එහෙනම් ඒක මෙහා පැත්තට ලියන්න පුළුවන් නිපද වෙන නැත්නම් පරිවෘත්ත නිපද වෙන ජීවීන්ගෙත් ඕනේ නැහැ කිය. ඒක ඕනේ හරිනම්. හරිද මේ වචනේ ඕනේ. මේ කියන්නේ පුතේ දැන් ඔයා හිතන්නකෝ සමහර ජීවීන්ගේ ඇතුලේ හැදෙන ද්විතීක පරිවෘත්තජ තියෙනවනේ. හරිද? සමහර ජීවීන්ගේ ඇතුලේ හැදෙන ද්විතීක පරිවෘත්තජ පුතේ එයාලට වැදගත් නැති වුණාට ඒක වෙන කෙනෙකුට ඉතා වැදගත් වෙන්න පුළුවන්. දැන් අපි නිකන් අදහසක් ගත්තොත් අපි හිතමුකෝ තේවල තියෙන කැෆේන් කියන එක මම නිකන් අදහසක් ගන්න. හරිද? තේවල කෝපි වල තියෙන කැෆේන් කියන එක ගහට එච්චර වැඩක් නැති වුණාට මිනිස්සුන්ගේ උත්තේජන ක්‍රියාවලිය උත්තේජන කරන්න ඒ වගේ දේවල් වලට කැෆේන් කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඒක ඒ වගේ වෙලාවට වැදගත්. ඒක හැබැයි පුතේ අර ගහට වැදගත් නැහැ. ඒකයි අර කියන්නේ මේක නිපද වෙන ජීවීන්ගේ පරිවෘත්ත ක්‍රියා සඳහා ඍජුවම බලපෑමක් සිදු නොකරයි. හැබැයි පුතේ ප්‍රාථමික පරිවෘත්තද එහෙම නැහැ. දැන් හිතන්නකෝ ඔයාගෙන් ඇතුලේ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ හැදෙනකොට ඒක ඔයාට ඍජුවම එපැයි. දැන් කාබෝහයිඩ්‍රේට් ඒවට කාබෝහයිඩ්‍රේට් ඔයාගෙන්ගේ හරියට වැඩ කරේ නැත්නම් එහෙනම් මොකද වෙන්නේ? ඔයාට කියන්නේ වැඩක් කරගන්නවත් බෑනේ. ශක්තිය නිපද වෙන්නේ නැහනේ. නේද? ප්‍රෝටීන තිබ්බේ නැත්නම් මසල්ස් ටික හැදෙන්නේ නැහැ. වීක් වෙනවා. අතුන්තර ගොඩක් එනවනේ. නේද? හරිද? එතකොට පුතේ ඒව ඔයාට ඍජුවම බලපානවා. එහෙනම් ඔයාට මේ ප්‍රාථමික පරිවෘත්තජ පැත්තට ලියන්න පුළුවන් මේකේ ඍජුවම බලපෑමක් සිදු නොකරයි කියලා තියෙන එක කරයි කියලා. කියන්නේ මේ තියෙන කරුණු තුනම පුතේ අර ප්‍රතිවිරුද්ධ විදිහට තමයි ප්‍රාථමික පරිවෘත්තජ ද්විතීක පරිවෘත්තජ වල තියෙන්නේ. නේද? ඊට පස්සේ පුතේ අපේ ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මොකද්ද? හරි. සුක්‍රෝස්, ෆීනෝල්, පිනෝල්, ලිපිඩ, ප්‍රෝටීන, ඇල්කලොයිඩ, ඇසිටික් අම්ලය, සගන්ධ තෙල් යන ඒවා ප්‍රාථමික හා ද්විතීක ලෙස වර්ග කර දක්වන්න කියලානේ තියෙන්නේ. හරිද? ද්විතීක ලෙස වර්ග කර දක්වන්න. දැන් මෙතනින් ලේසිම ඔප්ෂන් එක තමයි පුතේ ප්‍රාථමික පරිවෘත්තජ ටික ඉස්සල්ලාම ගමු. බලමු අපි. හරි. පුතේ සුක්‍රෝස් කියලා කියන්නේ කාබෝහයිඩ්‍රේට් වලට අයත් දෙයක් නේද? ඒක මතකද ඔයාට? ඇයි සුක්‍රෝස් කියලා කියන්නේ? මේ ඇවිල්ලා පුතේ ඩයිසැකරයිඩයක් නේද? පුතේ ඩයිසැකරයිඩ කියලා කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල එක තැනුම් ඒකකයක් නේද? ඒ කියන්නේ මුල නේද? ඈ මොනොසැකරයිඩ, ඩයිසැකරයිඩ, පොලිසැකරයිඩ ගත්තන් පස්සේ පුතේ ඩයිසැකරයිඩ කියලා කියන්නේ පොලි වලට කලින් තියෙන කෙනා නේද? එහෙනම් මෙයා ප්‍රාථමික පරිවෘත්තජයක්ද ද්විතීක පරිවෘත්තජයක්ද පුතේ? මෙයා වැටෙන්නේ ප්‍රාථමික පරිවෘත්තජ ගණයට. ෆීනෝල ක්විනෝන කියන දෙන්න අපිට අහන්න හම්බුන්නේ නැහැ අතනදී. ලිපිඩ ප්‍රෝටීන කියන දෙන්න තිබ්බා. ඊට පස්සේ ඇසිටික් අම්ලය තියෙනවා, සගන්ධ තෙල් තියෙනවා. නේද? පුතේ මේ ඇසිටික් ඇසිඩ් කියලා කියන්නේ මොකක්ද? ඇසිටික් අම්ලය. පුතේ ඇසිටික් අම්ලය තියෙනවා විනාකිරි වල. හරිද? එතකොට දැන් මේක අම්ලයක්. මේක ප්‍රාථමික පරිවෘත්තජ ගණයේදී අපිට මේ තිබ්බද බලන්න ප්‍රාථමික පරිවෘත්තජ වලදී. මෙන්න මෙතන එකක් තියෙනවා නේද? මේ කාබනික් අම්ල කියලා එකක්. කාබනික අම්ල වලට. හරි. මම ඔයාලට ද්විතීක පරිවෘත්තජ ටිකක් පෙන්නන්නම්. පුතේ මේන් බලන්න. මේක ටර්පිනොයිඩ වෙන්න ඕනේ. ටර්පිනොයිඩ හා සගන්ධ තෙල් කියන ද්විතීක පරිවෘත්තජ. ෆීනෝල, පොලිෆීනෝල, ඇල්කලොයිඩ. දැන් බලන්න මේ තුන් දෙනා මෙතන ඉන්නවද කියලා. ෆීනෝල හිටියා. පොලිෆීනෝල හරි. ඇල්කලොයිඩ හිටියා. සගන්ධ තෙල් හිටියා. ෆිනෝන් ඇසිටික් අම්ල කියන තැන පොඩ්ඩක් හිර වෙලා ඉන්නවනම් අපි යම් මෙතනට පොඩ්ඩක්. පුතේ මේ එතනෝල් වල කාර්මික භාවිතය යටතේ තමයි අපිට ඔය ඇසිටික් අම්ල කියන එක කතා කරන්න තියෙන්නේ. එතකොට පුතේ දැන් මේන් බලන්න දැන් එන තැන බලන්නකො හරිද? පුතේ මේ එතනෝල් කියලා කියන්නේ දැන් ප්‍රාථමික පරිවෘත්තජයක් නෙමෙයි. හරිද? එතනෝල් කියලා කියන්නේ ප්‍රාථමික පරිවෘත්තජයක්.
එයා හරහා නිපදවන කෙනෙක් තමයි පුතේ ඇසිටික් අම්ලය කියලා කියන්නේ. හරිද? එතනෝල් හරහා ඒ කියන්නේ එතනෝල් වල තියෙන නිෂ්පාදනයක් තමයි ඇසිටික් අම්ලය කියන්නේ. විනාකිරි කියලා කියන්නේ එතනෝල් වලින් හදන එක. ඒතකොට පුතේ ඒක නිසා එයත් කවුරු බවට පත් වෙනවද? ඒ ඔක්කොම ග්ලූකෝස් හරහා යන නිෂ්පාදන නිසා ඇසිටික් අම්ලයත් පුතේ ප්‍රාථමික පරිවෘත්තජ වලට තමයි අපිට වැටෙන්නේ. හරිද? ඒකත් අපිට ප්‍රාථමික පරිවෘත්තජ වලට තමයි වැටෙන්නේ. ප්‍රාථමික පරිවෘත්තජ වලට තමයි වැටෙන්නේ. හරිද? හරිද? ඊට පස්සේ එහෙනම් දැන් අපිට ප්‍රාථමික පරිවෘත්තය ටිකයි ද්විතීයික පරිවෘත්තය ටිකයි වෙන් කරගන්න පුළුවන් නේද? ප්‍රාථමික පරිවෘත්තය ටිකයි ද්විතීයික පරිවෘත්තය ටිකයි හරි නේද එහෙනම්? අපිට එහෙනම් පුතේ සුක්‍රෝස් කියලා කියන්නේ ප්‍රාථමිකයි, ඊට පස්සේ ලිපිඩ ප්‍රාථමිකයි, ප්‍රෝටීන ප්‍රාථමිකයි, ඇසිඩික් අම්ලය ප්‍රාථමිකයි. ඊටු ටික තමයි ද්විතීයික පරිවෘත්තය ගණයට වැටෙන්නේ. ඊළඟට අපිට ප්‍රශ්නේ දීලා තියෙනවා මධ්‍යසාර පාන නිෂ්පාදනය හා වෙනත් කාර්මික භාවිතය සඳහා භාවිතා කරන ද්විතීයික පරිවෘත්තයක් ලෙස එතනෝල් සඳහන් කළ හැකිය. එතනෝල් නිෂ්පාදනයට ප්‍රධාන සංශ්ලේෂණ ක්‍රම දෙකක් භාවිතා කරයි. එම ක්‍රම දෙකට අදාළ රසායනික ප්‍රතික්‍රියා රසායනික එක ක්‍රමය සහ දෙක ක්‍රමය ලෙස පහත දක්වා ඇත කියලා තියෙනවා. හරි. බලමු එක ක්‍රමය මොකක්ද තියෙන්නේ කියලා. එක ක්‍රමය අපිට තියෙනවා එක ක්‍රමයේ තියෙන්නේ හරි ග්ලූකෝස් භාවිතා කරලා ශුද්ධජීවී ක්‍රියාකාරීත්වයෙන් එතනෝල් හදා ගන්නවා. හරි. ග්ලූකෝස් එක අණුවයි පුතේ භාවිතා කරලා තියෙන්නේ. මේව බලන්න ඕනේ. හරිද? එතකොට පුතේ මේ බලන්න මේ එතනෝල්ම ලියන තව විදිහක් තමයි මේක අපි ස්වාභාවික නිෂ්පාදන පාඩමේදී කතා කරනවා පුතේ. අපිට සාමාන්‍යයෙන් එතනෝල් ලියන්න පුළුවන්නේ C2H5OH කියලා. මෙතන තියෙන්නේ මේ බලන්න H 3යි 2යි H 5ක් තියෙනවා C 2ක් තියෙනවා C2H5OH කියන එක තමයි මේ CH3CH2OH කියලා ලියන්නේ. ඔයා දන්න C2H5OH තමයි මේ තියෙන්නේ. හරිද? ඔයා දන්න කෙනාම තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ පුතේ හරිද? ඊට පස්සේ දෙවැනි ක්‍රමයේදී එතීන් හුමාලයත් එක්ක සෙට් කරලා උත්ප්‍රේරක දාලා ක්‍රමයකින් හදා ගන්නවා. දැන් මේක වර්තමානයේ භාවිතා වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් මොකක්ද අහලා තියෙන්නේ මධ්‍යසාර පාන නිෂ්පාදනයට අමතරව එතනෝල් භාවිතා වන වෙනත් කාර්මික භාවිතයක් සඳහන් කරනවා. මම දැන් අතනදිම කතා කරන්නේ අපිට දැන් මේකෙන් හඳ පුළුවන්. මේ තියෙන්නේ පුතේ දැන් අපිට එතනෝල් භාවිතා කරලා හරිද? එතනෝල් භාවිතා කරලා අපිට යන්න පුළුවන් කාර්මික භාවිත. පළවෙනි එක විදිහට අපි කතා කරනවා පුතේ ජෛව ඉන්ධන නිෂ්පාදනය. ජෛව ඉන්ධන නිෂ්පාදනය කියලා කියන්නේ ජෛව ඩීසල් නිෂ්පාදනය. ඊට පස්සේ පුතේ අපි කතා කරනවා දෙවෙනි එක විදිහට විනාගිරි අම්ල නිෂ්පාදනය. නැත්නම් විනාගිරි නිෂ්පාදනය. ඊට පුතේ තුන්වෙනි එක විදිහට තමයි අපි එතිනි මධ්‍යසාර ඒ කියන්නේ එතනෝල් නිෂ්පාදනය ගැන කතා කරන්නේ. හරිද? ඒ කියන්නේ මේ
බොණ්ඩ හදන එතනෝල් හරිද බොන එතනෝල් හදනවා කියන එක භාවිතා කරන්නේ අපි එතනදී. එතකොට අපිට තව දෙකක් තියෙනවා ජෛව ඉන්ධන නිෂ්පාදනය සහ විනාශකින නිපදවීම කියන එක ගන්න පුළුවන්. එහෙනම් උත්තර දෙක තමයි ජෛව ඉන්ධන නිපදවීම සහ විනාශකින නිපදවීම කියන එක. හරිද? දෙවැනි ප්‍රශ්නේ අහලා තියෙනවා ඉහත දක්වා ඇති සංශ්ලේෂණ ක්‍රම දෙක වෙන වෙනම සඳහන් කරන්න ඕන. සංශ්ලේෂණ ක්‍රම දෙක වෙන වෙනම සඳහන් කරන්න. හරි. දැන් මෙතනින් මොකද්ද කියලා අහන්නේ. ක්‍රම දෙකක් භාවිතා කරන ක්‍රම දෙක මොනවද? මේ තියෙන පුතේ. අපිට ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි පුතේ මෙන්න මේක. ආම්ලික උත්ප්‍රේරක වන සිලිකා ජල වන අතිශෝෂණය කරන ලද ෆොස්ෆෝරික් අම්ලය හමුවේ එතිලීන් හා ජල වාෂ්ප ප්‍රතික්‍රියා කිරීමෙන් එතනෝල් නිපද වීම. මේ පළවෙනි ක්‍රමය. මේකෙදි තමයි අර එතිලීන් සහ හරිද මේ බලන්න එතිලීනුයි ජල වාෂ්පයි භාවිතා කරලා අපි සෙල්සියස් අංශක 300 හරිද ATM එකක පීඩනයේ තියාගෙන අපි හදන්නේ මොනවද CH3CH2OH. ඊට පස්සේ පුතේ දෙවෙනි ක්‍රමය ක්‍රම දෙක මෙතන නැහැ. මම ක්‍රම දෙක කියලා දෙන්නම්. හරිද? මේක ලියන්න දීලා තියෙනවා. ඉහත ක්‍රම දෙකනේ අහලා තියෙන අපේ නේද? මේකේ තියෙන ක්‍රම දෙක. පුතේ මේ ස්වාභාවික ක්‍රමයයි රසායනික ක්‍රමයයි තමයි දීලා තියෙන්නේ. හරිද? එතකොට මේකෙන් ඔයාලට කියන්න වෙන්නේ හරි. එතකොට එහෙනම් පුතේ මේකේ පළවෙනි ක්‍රමය මොකද්ද? රසායනික ක්‍රමය. මේ ස්වාභාවික ක්‍රමය තමයි පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි රසායනික ක්‍රමය. පළවෙනි එක ස්වාභාවික සංශ්ලේෂණය, අනිත් එක රසායනික සංශ්ලේෂණය. හරිද? ඊළඟට පළවෙනි ක්‍රමයේදී උපකාරී වන පොදු සුද්ධජීවී කාණ්ඩය නම් කරනවා. හරි පුතේ. දැන් මේ එතනෝල් නිෂ්පාදනයේදී සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ. හරිද? එතනෝල් නිෂ්පාදනය මේ හරියට ගත්තොත් බයෝ පාර්ට් එකේ තියෙන එක තමයි මෙතන තියෙන හතරවෙනි පාර්ට් එකේ තියෙන කෙනා. හරිද? මෙතෙන්දි පුතේ අපිට භාවිතා වෙන්නේ කවුද? අපි දන්නවා ඊස්ට් සුද්ධජීවිය. ඊස්ට් සුද්ධජීවිය. ඊස්ට් කියලා කිව්වේ අපි කියන්නේ මොකද්ද? සැචරොමයිසිස් සර්විසියා කියලා කියන්නේ අපි. හරිද? එතකොට පුතේ මේකේ භාවිතා වෙන්නේ දැන් පළවෙනි ක්‍රමයේදී භාවිතා වෙන්නේ අපේ සැචරොමයිසිස් සර්විසියා කියන කෙනා. හරිද? පළවෙනි ක්‍රමයේදී භාවිතා වෙන්නේ දැන් දැන් මේ විද්‍යාත්මක නල්ලියක්දී පුතේ එහෙම හරිද? අනිවාර්යෙන්ම පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ අනිවාර්යෙන් මෙව්වට ඉරිවදින්න ඕන. හරිද? නැත්තම් දැන් ලකුණු හම්බෙන්නේ නැහැ. දැන් ලකුණු හම්බෙන්නේ නැහැ. හරිද? දැන් නම් ලකුණු හම්බෙන්නේ නැහැ. මේව හරියට තිබෙන්නේ නැත්නම් ඒතර පළවෙනි ක්‍රමෙන් දැන් මේ තමයි ඊස්ටර් විද්‍යාත්මක නාමය. ඊස්ටර් විද්‍යාත්මක නාමය ඔය තියෙන්නේ. ඊස්ටර් විද්‍යාත්මක නාමය. හරිද? ඊට පස්සේ අපේ දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද අහලා තියෙන්නේ? හරි එක
ක්‍රමයේදී ප්‍රවේශ ශුද්‍රජීවී කාණ්ඩය නම් කරන. සැකමයි සර්විස් ඊස්ට් නැත්තම්. දෙවෙනි ක්‍රමයට සාපේක්ෂව පළවෙනි ක්‍රමයේදී ආර්ථික ප්‍රතිලාභ දෙකක් සඳහන් කරන්න. හරි පුතේ. දැන් ඔයාලට මේක බැලුමට පේන්න ඕනේ මේ හොඳට බලන්න. දැන් මේක දිහා හරිද? පුතේ දැන් මේ ස්වාභාවිකව හදනකොට වියදම අඩුයි. එකක් වියදම අඩුයි. අයියේ පුතේ. දැන් මේ ඔයාලට පේනවද මෙතන සෙල්සියස් අංශක 300ක උෂ්ණත්වයක් ඕනේ. දැන් පුතේ මේ උෂ්ණත්වය නිර්මාණය කරන්න අපිට අමතර පිරිවැයක් යනවා. ඒකට මේ එතිලීන් වායුව අරගෙන අපි හදන්නේ. මේ ක්‍රියාවලියේ පුතේ පිරිවැයක් ඕන කරනවා, දැනුමක් වැඩිපුර ඕන කරනවා. හරිද? එකක් තමයි පුතේ එහෙනම් මේ පිරිවැය සඳහා වියදමක් යනවා. මේ උචිත තත්ත්ව හදලා දෙන්න. උචිත තත්ත්ව කියලා කියන්නේ ඔය අපි උචිත පීඩනය, උචිත උෂ්ණත්වය අන්න ඒව හදලා දෙන්න අපිට අර වියදමක් යනවා. හරිද? හැබැයි ඒකට සාපේක්ෂව වියදම යන්නේ නැහැ. ඊළඟ කාරණා පුතේ මේ බලන්න තව වාසියක් මේකේ තියෙනවා. එක ග්ලූකෝස් අණුවක් භාවිතා කරලා එතනෝල් අණු දෙකක් හදන්න පුළුවන්. ඒක පුතේ කාර්මිකව වාසිය අපිට. ඒක අපිට කාර්මිකව වාසිය. හරිද? එක ග්ලූකෝස් අණුවක් භාවිතා කරලා අපිට එතනෝල් අණු දෙකක් හදන්න පුළුවන්. ඒක කාර්මිකව වාසියනේ අපිට. ඒ දෙක තමයි අපිට මේකේ තියෙන වාසිය අපෙන් අහලා තියෙන්නේ. දෙවෙනි ක්‍රමයට සාපේක්ෂව වෙන ආර්ථික ප්‍රතිලාභ දෙකක් සඳහන් කරන්න. එකක් තමයි පුතේ උචිත තත්ත්ව සඳහා යන වියදම නැති වෙනවා. හරිද? ඒ කියන්නේ අමතර උෂ්ණත්ව අමතර පීඩන හදන්න පිරිවැදමක් යන්නේ නැහැ නේද? ඒකට පිරිවැය අවම වෙනවා. හරිද? ඒ කියන්නේ අර බාහිර පරිසරය හදලා දෙන්න යන වියදම තමයි අඩු වෙනවා කියන්නේ. උචිත තත්ත්ව නිර්මාණය කිරීමට යන පිරිවැය අවම වීම. උදාහරණයක් විදිහට උෂ්ණත්වය පීඩනය. එහෙමම ලියන්න. ඒතකොට ලකුණු ආයෙත් නැති කරන්න බෑ. උචිත තත්ත්ව සඳහා යන පිරිවැය අවම වීම. උදාහරණ උෂ්ණත්වය පීඩනය. ඊළඟට පුතේ එක ග්ලූකෝස් අණුවක් මගින් එතනෝල් අණු දෙකක් නිර්මාණය කරගත හැක. එක ග්ලූකෝස් අණුවක් මගින් එතනෝල් අණු දෙකක් නිර්මාණය කරගත හැක. දෙකක් නිර්මාණය කරගත හැක. ඊළඟට දෙවෙනි ක්‍රමයට හරි ඒක හරි. පස්වෙනි එක තියෙනවා පළවෙනි ක්‍රමයේදී ග්ලූකෝස් වෙනුවට භාවිතා කළ හැකි වෙනත් පරිවෘත්තජ ද්‍රව්‍යයක් සඳහන් කරන්න. හරි. ග්ලූකෝස් වෙනුවට. පුතේ ඔයාට මෙතන ග්ලූකෝස් වෙනුවට හරිද ග්ලූකෝස් වෙනුවට ඔයාට භාවිතා කරන්න පුළුවන් සුක්‍රෝස් නැත්නම් ෆ්‍රුක්ටෝස් භාවිතා කරන්න පුළුවන්. හරිද? ඕක අපි කතා කරනවා හරිද? අපිට පුළුවන් පුතේ සුක්‍රෝස් භාවිතා කරන එක තමයි මෙතනදී හොඳම එක. හරිද? සුක්‍රෝස් හේතුව මං කියන්නද ඔයාට? පුතේ හේතුව තමයි අපිට හොඳම විදිය තමයි පුතේ සුක්‍රෝස් භාවිතා කරන එක. ඒකට හේතුවක් තියෙනවා. පුතේ මේ ඔයාට ඔක දැන් අර සීනි භාවිතා කර එතිල් මධ්‍යසාර නිපද වීම කියන කැලේදී අපිට
මේක තියෙන්නේ ද්‍රව වශයෙන්.